Hi guys, ඉතින් ඔයාලට කොහොමද අපි හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අපි අද හිතුවා වයිඩල් යන අර බිත්තර කඩියක try කරලා බලන්න. මොකද ගොඩක් අය කියනවා ඒක දැන් රසයි කියලා. ඉතින් ඒක බලපුවල ඉඳලා මේ අපේ හස්බන්ඩ් ඒක දැන් කන්නම උණ ගහලා. ඉතින් ඒ නිසා අද අපි හිතුවා හදනවා කියලා. ඉතින් අපි ඒකට ඕන බඩු ටික නම් අරගෙන ආවා. ඒකට ඕනේ මී පැණි ගන්න ඕනේ. අපි පොඩි මී පැණි කුප්පියක් ගෙනාවා. සෝයා සෝස් ඕනේ. ඊට පස්සේ විනාකිරි ඕනේ. විනාකිරි. ඊට පස්සේ තල ඇට ඕනේ. නැත්තම් මේකේ ඔයිල් එක තියෙනවා ඒක ගන්නත් පුළුවන්. ඒක අපිට හොයා ගන්න බැරි වුණා. එක තැනක තිබ්බ ඔයිල් එක කීයද සුදු 2000 ගාණක් නේද? ඔයිල් එක 2000 ගාණක් වෙනවා. ඒ නිසා මේ තල ඇට අපි ග්‍රෑම් 100ක් ගෙනාව. 100ම දාන්නේ පොඩ්ඩයි දාන්නේ. අමතරව ලූණු ඕනේ. එතකොට ලූණු කොළ ඕනේ. අමු මිරිස් ඕනේ. ඒ අයිටම් ටික තමයි ඕනේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් යන් අපිත් එක්ක අපි බලමු. අපි දිගටම වීඩියෝ එක අරන් එන්න. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක හදලා පැය 24ක් ෆ්‍රිජ් එකේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්න පුළුවන්. ඉතින් අපි අද හදලා ඔයාලට කොහොමද කියලා රස කියන්නම් යන් අපිත් එක්ක. හරි ඉතින් ඉස්සර වෙලාම අපි බිත්තර තඹ ගන්න ඕනේ. ඉස්සර වෙලා අපි බිත්තර තඹ ගමු. අපි ගෙනල්ලා තියෙන බිත්තර වලින් බිත්තර 4ක් තියෙනවා. ඉස්සර වෙලා මේ බිත්තර 4 හොඳට තඹ ගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි මේක තඹගෙන ඉමු. ලුණු ටික කපා ගන්න ඕනේ හොඳට පොඩිවට. ඉතින් මට මේ සාමාන්‍යයෙන් පොඩිවට කපන්න බෑ. ඒ නිසා අපේ හස්බන්ඩ් තමයි කපන වැඩවලට මම දාගෙන තියෙන්නේ. ඉතින් මෙයාට හොඳට පොඩිවට කපන්න පුළුවන්. ඒ නිසා එයා කපනවා. ඊට පස්සේ සුදු ලූණු පොඩිවට කපාගෙන මේ වගේ ලූණු ගෙඩියක් අරගෙන ඒකත් හොඳට කපන්න ඕනේ. බිත්තර සුදු එදා ඔයාලා මේ වගේ කප් එකක් ගන්න. මොකද මේ වගේ එකකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ පැය 24ක්. ඒ නිසා මේ වගේ කප් එකක් ගන්න. ඉතින් අපි මේ කප් එක තමයි ගත්තේ නේද? මේකට මේ අපි හදද්දි පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. ඒ නිසා මේ වගේ ටිකක් ලොකු කප් එකක් වගේ එකක් ඕගොල්ලෝ ගන්න. ලුණු ගෙඩියක් ගත්තේ අපි නම් ලුණු ගෙඩියක් ගන්න පුළුවන්. කියන්නේ ගොඩක් හදනවා නම් ප්‍රමාණය වැඩි කරලා හදා ගන්න පුළුවන් නේද? අපි පළවෙනිම පාර නිසා හදන්නේ අපි ඉස්සර වෙලාම පොඩ්ඩකින් හදලා බලනවා. ටෙස්ටන් පාරක් යන්නේ. ඔව් ඒ නිසා ඉස්සර වෙලා පොඩ්ඩක් හදලා බලමු. දැන් මෙයාට මේක මාර හදිස්සි මේ හදන ගමනුත් කන්න පුළුවන් නම් කාලා දැන් හෙට දවස වෙනකන් කොහොම හරි ඉන්න ඕනේ. ඉතින් මේ හරියට පැය 24ක් තියලා තමයි කන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස් ගන්න අමු මිරිස්. අපි මිරිස් කරල් 3ක් අඩන් තියෙනවා. දෙකයි ගන්නක මං ගන්න එකක් දාලා දෙන්නේ. මෙයාට කොහොමත් සැර කන්න ඕනේ. ඒ නිසා එයා මම මිරිස් කරල් දෙකක් ගන්න කිව්වොත් 3ක් ගන්නවා. අද එකක් ගන්න කිව්වනම් හරියට ගානට ගන්න තිබ්බා. මම දෙකක් ගන්න කිව්වා හරියට ගානට තියෙන්න ඕන නිසා එයා 3ක් අරගෙන එයාට සෑහෙන මිරිස් කන්න ඕනේ. මට මිරිස් කන්න බෑ. ඉතින් ඒ වුණාට එයාට කන්න ඕන නිසා කන්න වෙනවා. ඒකත් පොඩිවට කපා ගන්න. ඊපස්සේ මේ ලූණු කොළ ඕනේ පොඩිවට කපා ගන්න. අපි ලුණු කොලත් පොඩ්ඩක් ගත්තා. මේකට අපිට ඇති වෙන විදිහට අපි ගත්තේ ලුණු කොළ ටිකත් හොඳට පොඩිවට කපා ගන්න. ලුණු කොළ නම් එයාලා ටිකක් වැඩිපුර දානවා. ඒ නිසා අපි වැඩිපුර ගත්තා. ඉතින් මේ බිත්තර එක නිකන් අර හැදුනට පස්සේ මේ කළු පාටනේ කළු නෙවෙයි දුඹුරු පාටක් වගේ එන්නේ. ඉතින් අපි හදලා බලමු. අපේ ෆස්ට් ටයිම් නිසා අපි හදලා බලමු කොහොමද එන්නේ කියලා. මේ ඔයාලා තල ගන්නකොට තල ඇට නැත්තම් ඔයිල් එක ගන්න. ඔයිල් එකක් දානවා. ඔයිල් එක නැත්තම් තල ඇට එක ගන්න. තල ඔයිල් එක නැත්තත් ඇට එක නම් ඕන තැනක තියෙනව නේද? තල ඇට හොයාගන්න පුළුවන්. ඔයිල් එක සාමාන්‍යයෙන් ප්‍රයිස් එකත් වැඩි. 2000 ගාණක් වෙනවා. අපි එකපාරක් ගෙනාවා. මතකයි 2000 ගාණක්. මතක 2000 ගාණක් වෙනව නේද? ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒ නිසා ඔයාලා ගද්දි මේ තල ඇට ගන්න. ඔයිල් එකම ඕනේ නැහැ. අපි ගත්තේ තල ඇට එක තමයි.
අපේ හස්බන්ඩ් උදේ ඉඳලා කංකින්දිරි ගානවා සෝයා සෝස් එකක් ගේන්න ඕනේ කියලා. මෙයාට අමුතු ලෙඩක් ගහලා මේ දවස්වල කෑම වීඩියෝ බලනවා, කණේව බලනවා, බලලා බඩි කිනිලු. ඉතින් මම ඉස්සර නම් බැලුවා නේ ඒක පුරුදුනොතින් දිගටම යනවා. මොකද කෑම කන වීඩියෝ බැලුවම ඇත්තටම බඩි කිනි හැදෙනවා. ඒව බලලා අන්තිමට මම අදලා හදන්න ඕනේ ඒවා. පොඩි වැඩක් තියෙන්නේ. හරි දැන් අපි කපාගෙන තියෙනවා මොනමේ ලුණු කොළ, මිරිස්, සුදු ලුණු ඒ ටික කපාගෙන තියෙන්නේ. ඉස්සර වෙලාම ඔයාලා මෙන්න මේ වගේ කප් එකක් ගන්න ඕනේ. මොකද මේක මැනලා දාන්න ඕනේ. මේකෙන් කප් එකෙන් එකක් සෝයා සෝස් දාන්න ඕනේ. සෙනික පටස් වැඩි කරුනේ. එයාගේ සෙනික පටස් වැඩ කරන්න ගිහලා වෙන දේවල් නම් මම දන්නේ. හරියටම මේ කප් එකෙන් එකක් ගන්න මැනලා සෝයා සෝස් මොනවා වෙයිද දන්නේ කාලා. මේකේ බ්ලැක් සෝස් කියලා එකකුත් තියෙනවා නේද? ඒක දාගන්න දැන් අර අපි ගත්ත භාජනයේට මේක ගත්තා මේම දැම්මා. ඊට පස්සේ හරියටම ඒකෙන් තව එකක් වතුර දාන්න ඕනේ. ඒ විදිහට මේ ගානටම එකක් වතුර දාන්න. දාලා ඒකට දැන් ඊට පස්සේ මී පැණි දාගන්න ඕනේ. ඒක නම් ප්‍රමාණයක් කියලා නෑ. අපිට හිතෙන ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් මේ පොඩි එකෙන් එකක්ම දානවා. ඒක අපි ගෙන ආපු නිසා ඒ පොඩි බෝතලෙම දානවා. ඉතින් මී පැණි ඊට පස්සේ දාගන්න. මාර්ගයේ කැඩෙන්නේ. පොඩි මී පැණි එකක්. මේකේ කොච්චරක් තියෙනවද සුදු? මේකේ උදාහරණයක් නම් ගන්න නෑ. හරිද? මේ තියෙනවා මෙතන කොතන හරි මේක. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පොඩි මී පැණි කුප්පියක් තමයි මේ වගේ පොඩි මී පැණි කුප්පියක් තමයි අපි ගන්නෙ. අපි මේ මී පැණි කුප්පියම දාගත්තා. ඊට පස්සේ මේකට දැන් අපි කපාගත්ත අයිටම් ටික ඇඩ් කරගන්න ඕනේ. අපි ලුණු ටික දාගන්නවා ඒකට දැන්. දැන් කන්න බෑනේ. බෑ. ඔය පේනවනේ හදන්න කලින් කන්න පුළුවන් දාන්න. ඊට පස්සේ සුදු ලුණු. පස්සේ අමු මිරිස්. ඊට පස්සේ ලුණු කොළ. ඊට පස්සේ ලුණු කොළ ටික දාන්න. දැන් ඒකට බිත්තර ටික දාගන්න ඕනේ. බිත්තර ටික දාගන්න ඕනේ. දැන් බිත්තර ටික දාලා අපි ඒකට උඩින් තල ඇට ටික හොඳට ඊට කලින් ඔයාලා විනාගිරි තියනවා නම් ගොඩක් දාන්න එපා විනාගිරි. මේ මූඩියෙන් චුට්ටක් දාන්න. භාගයක්වත් එපා නේද? ඔව්. චුට්ටක් දාන්න. මේ වගේ පොඩ්ඩක් අර දැම්ම නොදන්නම ගන්නට වගේ දාගන්න. මේ ඒ වගේ පොඩ්ඩක් දාගන්න විනාගිරි. ඊට පස්සේ දැන් අපි තලයට දාගන්නවා ඒකට උඩින්. මොකද ඊට පස්සේ උඩින් තලයට ටික අපි දාලා මික්ස් කරලා ආයි ටිකක් උඩින් අපි දාගන්නවා. මේ මික්ස් කරන්න නැත්නම් බිත්තර ටික කැඩෙයි. ඔව්. බිත්තර වලට අපි දාපු ටික අල්ල ගන්න ඕන නිසා මේ අපි තියනවා නම් ඔයාලඟ මේ ටිෂු එකකින්නේ ටිෂු වලින් ලන්ච් එකකින් හොඳට කවර් කරගන්න. මේ අපි කවර් කරද්දී ඔයාලට පෙන්නන්න. දැන් ඔයාලා මේක හොඳට ලන්ච් ෂීට් එකෙන් හොඳට කවර් වෙන විදිහට වහගන්න ඉස්සර වෙලා. මේක ওই විදිහට දාගන්න. අපි කියන්නේ මේ
උඩින් නෙවෙයි මේ වගේ මේකට වදින්නම දාගන්න මේ විදිහට. හොඳට කවර් වෙන්න දාගන්න. ඒක දාලා අපි මේක කප් එකෙන් වහනවා පියනෙන්. දැන් අපි මේක පියනෙන් වහලා ෆ්‍රිජ් එකේ පැය 24ක් තියනවා. අපි මේක ෆ්‍රිජ් එකට දැම්මා පැය 24කින් අපි බලමු. ඉතින් අපි ඒක දැන් හදලා ෆ්‍රිජ් එකට දැම්මා. අපි මේක හරියටම පැය 24කට පස්සේ කියන්නේ හෙට අරගෙන බලන්නම් කොහොමද කියලා. අපි එතකොට ඔයාලට කියන්නම් මේකේ රස කොහොමද කියලා. හායි ඉතින් අද ඔන්න දෙවැනි දවස අපි මේක පැය 24ක් තිබ්බා. ඊට පස්සේ අපි දැන් කන්න ගන්න තමයි හදන්නේ. ඉතින් මේක ගොඩක් අය කන්නේ බත් එක්ක. අපිත් ඉතින් බත් එක උණුවෙන් තමයි ගොඩක් අය හරි ඉතින් මේක ගොඩක් අය උණුවෙන් බත් එක්ක තමයි කන්නේ. ඉතින් අපි බත් එක්කුත් තියාගත්තා. ඉතින් මේ තමයි අපි පැය 24කට පස්සේ මේ විදියට තියෙන මේ හොඳටම කළු පාටයි. අපි පෙන්නන්නම් කොහොමද ඇතුලේ කියලා. බලන්න ළමයි ඒක මුදුටම කළු පාටයි ලියර සෝස් එකට. බිත්තර වල පාට තමයි බලා ගන්න ඕනේ. දැන් මේක කවරේ ඉමීට අයින් කර ගන්න ඕනේ. අපි මැරිනේට් වෙන්න තියාගත්තේ. ඒක shopping එකට වැඩි උරලක් නෑ නේද? shopping එකකින් බලමු. ටික රෙඩි. දැන් අපි බලමු මේක බිත්තරේ පාට. මට බලන්න ඕනේ බිත්තරේ පාට. ඒක නිකන් අර බ්‍රවුන් කලර් වෙලා නේද? ගොඩ් ඒක මේ කැම් එකට පේනවට වැඩිය බ්‍රවුන් කලර් මේ. බිත්තරේට වෙච්ච දේ. අපි ඉස්සර වෙලා එකක් දාන් කනවද? එකක් දාලා බලමු. හොදි දාගන්න. අපි මේකෙන් හොදි පොඩ්ඩකුත් දාගෙන කාලා බලන්නම්. මේ බලන්න බිත්තරේ පාට ළමයි අම්බෝ. බිත්තරේ හොඳටම දුඹුරු පාට වෙලා. අපි ඒකෙන් හොදි ටිකකුත් දාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒකේ පාට තියෙන්නේ. අපි බලමු කාලා කොහොමද කියලා. ඉස්සෙල්ලා අපේ හස්බන්ඩ් පොඩ්ඩක් කාලා බලන්න කියමු. උමනාව තිබ්බේ නිසා අපි යාට කවලුමු. ඒකෙන් අපි ඔන්න බිත්තරෙන් කෑල්ලකුත් කඩලා දාගන්නවා. ඇතුළ නම් කහ පාටමයි. බිත්තර ඒ කියන්නේ බිත්තර කහමදේ තද කහ ඒ කියන්නේ තදම කහ පාට වෙලා වගේ නේ. වගේ බිත්තරේ සුදු මදේ තමයි අර බ්‍රවුන් කලර් වෙලා තියෙන්නේ මේ. අපි බලමු රස. ඉස්සරහලා අපේ හස්බන්ඩ් කටක් කාලා බලයි. රස වැඩි වුණොත් මොකද කරන්නේ? හිතත් අත කනවා. පිච්චෙනවා ඒකයි වැඩි. රසයිද? මවුලක් නැහැ නේ. තාය කාම් බලමු. එම් ලොකු සීන් එකක් නැහැ ඒකේ. මේවද? රසක් නැද්ද එහෙම? එහෙම ලොකු රසක් නැහැ. බලන්න. ඒක රහයි. රහයිද? මට නම් ඒක රහයි. නිකන් අමුතු රහක් එන්නේ. අමුතු රහක් එන්නේ. එහෙම නෝනේද? ඒක මට නම් රසයි. රස නැද්ද? මට නම් දියලා හරි. රහයි. ඒක මෙහෙම ඔය බත් එක්ක නිකන් කන්න පුළුවන් නේද? බත් එක්ක නෝමල කන්න පුළුවන් රහයි. ලොකු මලහක් නෙමෙයි ඉතින් නේද? කියන තරම් ලොකු මලහකුත් නෑ නේ. මට නෑ සෙට් නෑ. මට නෑ රහ නෑ. දෙයාට ඒක රස නැහැලු ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් ඇති නේද? රහයිද? ඒක මට මේමයි මෙයාට රස මදි ඇති. අර ලුණු මිරිස් කන විදියට රස ඇත්තේ ඕක. එහෙම එකක් තමයි. ඒ කියන්නේ දැන් මම ගොඩක් මිරිස් කන්න නැති කෙනෙක්. මට මිරිස් කන්නම බෑ. කන්නම් බෑ කියන්නේ අර ගොඩක් සැර කන්න බෑ. මට මේක ගාන.
මමට අමුතු රහක් තියෙනවා. මේකට ලුණු චුට්ටක් තව මිරිස් චුට්ටක් වගේ ඇඩ් කරගත්තා නම් රස ඇති. අපි එහෙම ඇඩ් කරලා කාලා බලන්නම්. මට නම් මේ ගාන හොඳයි. ඉතින් රහයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේක රස බැලුවේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මොකද දැන් මට රසයි මේක මෙයාට රස නෑ. ඒ වගේ ඉතින් තව ඔයාලට සමහරුන්ට රස වෙයි සමහරුන්ට නැති වෙයි නේද? ඒක ඇත්ත. ඒ නිසා ඔයාලා try කරලා බලන්න. ඉතින් රස නෑ කිව්වට මෙයා දැන් බත් එක ඉවර වෙන්නම කාලා තියෙන්නේ. කන්න එපා අපරාධනේ. ඉතින් අපි එහෙනම් අලුත් vlog එකක් තව මේ වගේ try කරන්න ඕන මොනවා හරි අපිට comment එකක් දාන්න. අපි මේ වීඩියෝ vlog එකක් අරන් එන්නම්. ඉතින් තව ලස්සන අලුත් vlog එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye.